දවසකට දෙදෙනෙක් වගේ දිය ගිලිලා අපිට අහිමි වෙනවා. ජීවිතාරක්ෂකව රාජකාරී දානවා කියලා අපිට හැමතැනම දාන්න බෑ. මොකද හැමතැනම වතුර තියෙන්නේ. නොදැනුවත්කමේ ලොකු කොටසක් නියෝජනය කරනවා මත්ද්‍රව්‍ය, මත්පැන් සහ අන්තරායක ඖෂධ. ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒකත් එක්ක ඒකට සම්බන්ධතාවය තියෙනවා නම් පොඩක් ඒ ගැන මේ සුපරීක්ෂාකාරීව ඉන්නවා නම් ඔබට ඒක දැනෙන්න ගන්නවා ඇත්තටම. වතුරත් එක්ක ඉන්න ඕනේ පොඩි නෙගටිව් මානසික තත්ත්වයක ඉන්න ඕනේ. ඒ කියන්නේ ඍණාත්මක සිතුවිල්ලක ඉන්න ඕනේ. අද කවුරු හරි අපේ දිය ගිලින්න පුළුවන්. මම කොහොමද ඒක වළක්වා ගන්නේ? එතනදී ඔබ පොසිටිව් වෙන්න ඕනේ. ඉතින් ඒ නෙගටිවිටි එක තමයි අනුතර වළක්වා ගන්න උපකාරී වෙන්නේ. පුළුවන් තරම් ශරීරය මේ තිරස් කරන්න ඕනේ නේද? ඔව්. මේ අතර ගන්න ඕනේ. ශරීරයේ වතුරේ මේ වර්ගඵලය වැඩි කරන්න ඕනේ වතුරත් එක්ක සම්බන්ධ වෙලා තියෙන. එතකොට ඔබට පාවෙන්න පුළුවන්. එක්ක මේ පැත්තට, එක්ක මේ පැත්තට කරන් පස්සේ ඔබ පාවෙන්න ගන්නවා. හරි බොහොම පොඩි අවස්ථාවක් තියෙන ඔබ අත් දෙක මෙහෙම කරලා මෙහෙම කරකම මේ පාවෙන්න ගන්නවා. ඔබේ ශරීරය පපුව මෙහෙම උඩට දාගෙන උඩ බලවිවල ඒකට පිහිනීමේ හැකියාවක් තියෙනවා. හැකියාවක් ඕනේ. අපි සාමාන්‍ය විනාඩි 5න් පාවෙන්න උගන්වනවා. විනාඩි 5 වගේ බොහොම පොඩි දෙයක් තියෙන්නේ. ඕන් කියන මාත්‍ය ඔතන වහින්න එපා. ඔතන මෙන්න මෙහෙමයි. ඔතන මෙහෙම. ඔතන සුලියක් තියෙනවා. ඔතන බිලි ගන්නවා. ඒව ඔක්කොම ඇත්ත. පපුව මැදට අත තිබ්බා. තෙරපන්න අඟල් එකමාරක් දෙකක් විතර ඇතුළට තෙරපන්න. මෙච්චරයි කරන්න තියෙන්නේ. ඇතුළට තෙරපන්න. ඒත් එක්කම වාහනයකට ඉන්න කියන්න. ඒ වාහනේ අනිවාර්යයෙන්ම බිම දාගෙන යන්න පුළුවන් වාහනයක් වෙන්න ඕනේ. ත්‍රිවිල් වල බයිසිකල් වල ගෙනියන්න උත්සාහ කරන්න එපා. මොකද ඔබ ස්පිරිතාලෙට ගෙනියන එකට වඩා වැදගත් මොලේ සෛල ටික බේර ගන්න එක මැරෙන්න දෙන්නේ නැතුව. ඒකයි CPR එක වැදගත් කියලා කියන්නේ. පපුව තෙරපුවේ නැත්තම් එහෙම අනිවාර්යයෙන් මේ පුද්ගලයා මරණයටපත් වෙනවා. අයිබෝන් Amazing TV අද කතාවේ විශේෂාංගයත් සමග එකතු වෙන ඔබ සියලු දෙනාම අපි අද ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් අපේ වැඩසටහනට එකතු කර ගන්නවා. Amazing TV මේ අද කතාවේ විශේෂාංගයෙන් අපි හැමදාමත් උත්සාහ කරන්නේ අපේ එදිනදා ජීවිතවලට මේ සමාජයේ යහපැවැත්මට අවශ්‍ය වෙන කරුණු කාරණා ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් අද අපි හිතුවා අද කතාවේ විශේෂාංගයෙන් කතා කරන්න ඕනේ කියලා මේ ජලයෙන් සිදුවෙන අනතුරු වලින් කොහොමද ආරක්ෂා වෙන්නේ කියන එක ගැන. විශේෂයෙන්ම දිය ගිලීම නිසා සිදුවන අනතුරු වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක ගැන සහ ඒ අවධානය තත්ත්ව මගහැරවා ගන්න කොහොමද කියන එක ගැන කතා කරන්න අපි අද කතාව විශේෂාංගය අද වෙන් කළා. මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී අසංක නානායක්කාර මහත්මයා. ඔබතුමා විතාවත් ආදරයෙන් සහ ගෞරවයෙන් අපේ වැඩසටහනට අයිබෝන් කියලා එකතු වෙනවා. මේ සෞඛ්‍ය සහ පොලිස් වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ දිය ගිලීම නිසා මරණ වර්ෂයකට 800ක් පමණ ප්‍රමාණයක් ඇති වෙනවා. ඔබතුමාලා මේ ගැන මැඩ පවත්වන්න මේ අවධානය තත්ත්වය මගහැරවා ගන්න. ඔබතුමාලගේ ආයතනයේ මොන වගේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරගෙන යන්නේ මේ වෙනකොට? මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාව ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයට ලබා දීම සම්බන්ධයෙන්. ඇත්තටම ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය 1947 තමයි ආරම්භ වෙන්නේ. පොලිස් ජීවිතාරක්ෂක සේවය හා සමගාමීව. නමුත් වර්තමානයේ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය ඇවිල්ලා ලෝක ජීවිතාරක්ෂක සංගමයත් එක්ක වැඩ කරන ලංකාවේ එකම ආයතනය. එතකොට අපි බැලුවොත් එහෙම දැන් වසර 80කට ආසන්න කාලයක් මේ දිය ගිලීම් සම්බන්ධයෙන් බොහොම නිහඬව සමාජය වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් රාජ්‍ය ආන්තරණය සමග එක් වෙලා. ඉතින් අපි ස්වාධීන ආයතනයක්. නමුත් අපි ක්‍රීඩා අමාත්‍යාංශය සහ යෞවන කටයුතු අමාත්‍යාංශයත් එක්ක තමයි එකතු වෙලා වැඩ කරන්නේ. ඉතින් අපි අපේ ක්‍රියාමාර්ග මොනවද කියලා බැලුවොත් එහෙම අපි පාසල් මට්ටමින් ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය සමග කටයුතු කරමින් ඒ වගේම පුද්ගලිකාංශය ඒ වගේම රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තුත් එක්ක විශාල වැඩ කොටසක් අපේ ආයතනය සහ ඒ සම්බන්ධ ස්වේච්ඡා සේවකයන් ගම් වතුර අවස්ථාවේදීම ඔබට බලා ගන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු ඒ ගැන. ඉතින් දැන් බැලුවොත් එහෙම දත්තානුව අපි කතා කරන ඔබ මම හිතන්නේ කෙලින්ම මට එක එල්ලේ පිළිතුරක් එක එල්ලේ ප්‍රශ්නයක් යොමු කරේ මේ 800ක් ගැන කතා කිරීම සම්බන්ධයෙන් මරණ සම්බන්ධයෙන්. නමුත් අපි බැලුවොත් මීට දශකයකට අවුරුදු 10කට එහා පැත්තට බැලුවොත් මේක 1100ක් 1200ක් වගේ
බොහොම ඉහළ ගාණක් තමයි තිබ්බේ. අංක 4 ගාණක් තමයි ඇත්තටම ලංකාවේ දියගිලින් තිබ්බේ. ලෝක මට්ටමේ බැලුවොත් එහෙම ලංකාව ලෝකෙම 14 වන ස්ථානයේ වගේ තමයි පසු වුණේ. ඇත්තටම මේ දියගිලින් සම්බන්ධයෙන් බොහොම මේ පළවෙනි 15 දෙනා අතර තමයි හිටියේ දියගිලින් සම්බන්ධයෙන් ජනගහනයට සාපේක්ෂව. නමුත් වර්තමානයේ වෙනකොට පොලිස් සහ රෙජිස්ට්‍රි ජෙනරල් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන සහ සෞඛ්‍ය අමාත්‍යාංශ සංඛ්‍යාලේඛන අනුව එය 750 800 දක්වා අපි මේක සාමූහිකව අපි සියලු දෙනාම එකතු වෙලා අරගෙන තියෙනවා බලධාරීන් සහ ඒ අදාළ නිලධාරීන් ඔක්කොටම ඒකේ ගෞරවය යන්න ඕනේ. නමුත් ඒකත් ඇත්තටම ලොකු සංඛ්‍යාවක්. මොකද දවසකට දෙදෙනෙක් වගේ දියගිරිලා අපිට අහිමි වෙනවා. රියානුතුරුත් එක්ක බැලුවොත් අපි දෙවන ස්ථානයේ ඉන්නේ. නැත්නම් රියානුතුරු වලින් දවසකට 7 දෙනෙක් 8 දෙනෙක් විතර නැති වෙනවා. ඒක තමයි විශාල අගයක් ඇත්තට මේක. ඉතින් දෙවනියට තියෙන දියානුතුරු සම්බන්ධයෙන් ඉතින් නොයෙකුත් ආයතන සමග සම්බන්ධ වෙලා අපේ ඉන්න ස්වේච්ඡා ජීවිත ආරක්ෂකයන් අපේ ඉන්න ප්‍රොෆෙෂනල් ලයිෆ් ගාඩ්ස්ලා අපි බැලුවොත් එහෙම ත්‍රිවිධ හමුදාව පොලිසිය වෙරළාක්ෂක බලකාය දැන් මේ වෙනකොට බැලුවොත් එහෙම ලංකාවේ ප්‍රධාන වැව් මුහුදු ආශ්‍රිතව මහ ජනතාව ගැවසෙන ප්‍රධාන ස්ථානවල ජීවිත ආරක්ෂකයෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්තව පොලිසිය වෙරළාක්ෂක දෙපාර්තමේන්තුව නාවික හමුදාව යුද හමුදාව කේන්ද්‍ර කරගනිමින් ඉතා විශාල ජීවිත ආරක්ෂක ප්‍රමාණයක් ස්ථාන 100කට අධික සංඛ්‍යාවක විශාල ජීවිත ආරක්ෂක ප්‍රමාණයක් මේ වෙලාවේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බොහොම නිහඬව අවුවේ බලාගෙන ඉන්නවා. දත්ත වාර්තාවලට අනුව මේ දියගිලින් වැඩිපුරම ඇති වෙන්නේ නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා. ඒතර මේ නොදැනුවත්කම ගැන කතා කරද්දී මේ වෙනකොට රාජ්‍ය මට්ටමින් හරි ප්‍රජා මට්ටමින් හරි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවද ප්‍රජාව දැනුවත් කරන්න? ඔව් අනිවාර්යයෙන්ම ඒක ක්‍රියාත්මක වෙන හින්දා තමයි මේ දශකයකට අධික කාලයකදී කියන්නේ වසර පහුගිය දසවසර ඇතුළත දියගිලිම් 130කට ආසන්න සංඛ්‍යාවක් පාලනය කරන්න පුළුවන් වුණේ ඒ රාජ්‍ය නිලධාරීන් සහ ඒ බලධාරීන් අපිත් සමග එකතු වෙලා බොහොම නිහඬව කරපු සේවයේ හින්දා. දැන් මේ වෙනකොට බැලුවොත් අපි ප්‍රධාන වශයෙන් බැලුවොත් එහෙම අධ්‍යාපන අමාත්‍යාංශය හරහා වෙනම වැඩසටහන් යනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ යවුණු කටයුතු ඒ අමාත්‍යාංශය හරහා ඒ වගේම සමාජ සේවා අමාත්‍යාංශය හරහා යනවා. ඊළඟට වෙනම විදේශිකයන් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා වෙනම ඒ හෝටල් ආශ්‍රිතව වෙනම වැඩසටහන් පවත්වනවා. ඒ සියලු දේවල් වලට ඇත්තටම රජයේ පැත්තෙන් ලොකු සහයෝගයක් හම්බ වෙනවා අපේ සංගමයට. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ මේ අපි ටිකක් ඒක පුළුල්ව කතා කරන්න ඕන දෙයක් තමයි මේ වගේ රටක් ලෝකේ කොහෙවත් නැහැ. මේ වගේ බොහොම අලංකාර සුන්දර මේ සෙල්සියස් අංශක 26 27 28 බොහොම උණුසුම් වතුරක් තියෙන පැය 24 පුරා යන්න බහින්න පුළුවන් වතුරක් කොහෙවත් ලෝකේ නැහැ පිරිසිදු වතුරක්. අපේ වතුර ඕන තැනක බොන්න පුළුවන් වතුර තමයි තියෙන්නේ මුහුදු වතුර ඇරෙන්න. අනිත් රටවල එහෙම තත්ත්වයක් නෙවෙයි. එතකොට බහුතර ප්‍රමාණයක ජනතාවට ඕන වෙලාවක ප්‍රවේශ වෙන්න පුළුවන් වතුරක් තමයි තියෙන්නේ. එතකොට ජීවිත ආරක්ෂකව රාජකාරී දානවා කියලා අපිට හැමතැනම දාන්න බෑ. මොකද හැමතැනම වතුර තියෙන්නේ. වැව් වණු ගත්තොත් එහෙම 15000ක් විතර තියෙනවා. ඊට පස්සේ දැන් එක වැවක් ගත්තොත් එහෙම අපි තුබ තිසා වැවක් බැලුවොත් එහෙම තිසා වැව කියලා කියන්නේ මහා සාගරයක් වගේ. තිසා වැවේම අපිට තියෙනවා ස්ථාන 15ක් විතර ජීවිත ආරක්ෂකව දානවා නම් ස්ථාන හැටියට බැලුවොත් එහෙම. ඉතින් එතකොට ඒක ප්‍රායෝගික නෑ. ඉතින් එතකොට මේ ඊටාත්ම මේ වැදගත්ම කාරණේ තමයි ජනතාව දැනුවත් කරන ඔබ කිව් ආකාරයට නොසැලකිලිමත්කම සහ නොදැනුවත්කම. නොදැනුවත්කම ඇතුලේ ලොකු කොටසක් තියෙනවා, පෝෂණ එකක් තියෙනවා මේ අන්තරායක සහ මත්ද්‍රව්‍ය මත්පැන් අන්තරායක ඖෂධ සම්බන්ධයෙන්. වර්තමාන තරුණ පරපුර බහුතරයක් ලංකාවේ දියගිලින් බැලුවොත් එimhe 60ක් විතර මරණයටපත් වෙන තරුණ පිරිස ලංකාවට අවුරුදු 35 අතර 45 අතර ඇත්තටම 45 18යි ඒ ගාන තමයි. ඉතින් ලංකාවේ මේ ජව සම්පන්න තරුණ ප්‍රජාව තමයි අනුතරට ලක් වෙන්නේ. ඉතින් එතකොට ප්‍රධානම හේතුව තමයි මේ අන්තරායක ඖෂධ. දැන් ඒ කාලේ නම් අපිට තිබ්බා මේ මත්පැන් මත්ද්‍රව්‍ය මොනවා හරි මත්පැන් වගේ තමයි ගොඩක් අනුතර තිබ්බේ. ඒ වෙලාවේදී ඇත්තට මත්පැන් බීපු කෙනෙක් අපිට දැනගන්න පුළුවන්. අපි දකිනවා මෙයා මත්පැන් බීලා තියෙන්නේ. අනිත් අය අවධානයෙන් ඉන්නේ. පවුලේ කට්ටිය වුණත් යම්කිසි සැලකිල්ල දක්වනවා. මොකද මත්පැන්
පැන් පානය කරනවා. නමුත් දැන් තියෙන ප්‍රශ්න තමයි මේ අන්තරායක ඖෂධ තියෙනවා. ඒක බීලා කියලා, ඒක පානය කරලා කියලා, ඒක ශරීරගත වෙලා කියලා සමහරලාට මේ ඔබ දන්නෙත් නැහැ. මිතුරෙක් සමහරලාවට දීලා වෙන්න පුළුවන්, කලවම් කරලා දාලා දෙන්න පුළුවන්. ඊට අමතරව තමන් පානය කරලා තියෙනවා. නමුත් තමන්ගේ ඉන්න මිතුර හරිය අනිත් කෙනා දන්නෙත් නැහැ. ටික වෙලාවක් යනකොට තමයි ඔහුගේ හැසිරීම අනුව ටිකක් වෙලා යනවා තේරෙන්න. නමුත් එතකොට අන්තර වෙලා ඉවරයි. ඉතින් ඒක තමයි ලොකුම අභියෝගය තියෙන්නේ. කියන්නේ මේ නොදැනුවත්කමේ තියෙන දේ තමයි අපි කියන්නේ මේ මත්පැන් මත්ද්‍රව්‍ය අන්තරායක ඖෂධයක් පාවිච්චි කරලා රිය පැදවීම දියට බැසීම රිය පැදවීම හා සමානයි. ඒ වගේම අනතුරක් තමයි තියෙන්නේ. අපි දන්නවා රිය අනතුරු වෙන්නේ බහුතරයක් මේ මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරලා එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට රිය අනතුරකදී ඔය ප්‍රශ්නේ බලපානවා. ඒ වගේම ඔබ දියට බැස්සොත් එහෙම ඔබ වාහනයක් අරන් යන කොට සිදුවන අනතුරම තමයි ඔබට සිදු වෙන්නේ මේ වතුර බැස්සමත්. ඉතින් නොදැනුවත්කම කියන එක ගොඩක් වෙලාවට ඕක තමයි එන්නේ. අපි ගොඩක් කියන්නේ ඒකයි මේ නොදැනුවත්කමේ ලොකු කොටසක් නියෝජනය කරනවා මත්ද්‍රව්‍ය මත්පැන් සහ අන්තරායක ඖෂධ. එතකොට සත්‍යම අපි කතා කරගෙන ආපු කතාව පොඩ්ඩකට වෙනස් කරලා මට අහන්න හිතුණා මේ දියගිලි මතක විවිධ මිත්‍යා මත තියෙනවානේ. දියේ තුන් පාරක් ගිලිලා ආපහු ගොඩට එනවා කියලා කියනවා. ඒකට අත් දෙක උඩට ගහ බේරෙන උත්සාහ කරනවා කියලා කියනවා. මේ මිත්‍යා මතයි ඇත්තයි අතර තියෙන සම්බන්ධය කොයි වගේද? ප්‍රථමයෙන්ම කියන්න ඕනේ මේ ජලය කියලා කියන්නේ මේ මානව වර්ගයාගේ ආරම්භයත් එක්කම තමයි ජලයෙන් ආරම්භ වෙන්නේ අපි. ඉතින් ඒකට අපිට මේ මිත්‍යා මත 100% බැහැර කරන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් වර්තමානයේ බැලුවොත් එහෙම අපිට තියෙන අත්දැකීම් සහ අපි අපේ වෛද්‍ය විද්‍යාත්මකව තියෙන මතවාදය අනුව සහ මේ ඔප්පු කරලා තියෙන දේ අනුව සාමාන්‍යයෙන් පළවෙනි වතුර බිඳුව ඔබගේ ශ්වසන මාර්ගයට ඇතුල් වෙන තැන ඉඳන්ම ඔබ යම්කිසි අපි කියන පැනික් වෙනවා කියලා බය වෙනවා. ඉතින් ඒ වෙලාවේදී බලන්න පුළුවන් තරම් අත් උස්සලා මේ දඟලනවා ස්ථානයේ අනුව වෙනස් වෙන්න පුළුවන් සහ ඔබගේ තියෙන කුසලතාවය අනුව පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අය ඒගොල්ලන්ට පොඩක් ෆ්ලෝට් වෙන්න පුළුවන්. උපතින්ම ඒගොල්ලන් එක්ක පාවෙීමේ හැකියාවක් පොඩි තියෙනවා. ඉතින් එහෙම කෙනෙක් ගියනකොට වෙනස් වෙනවා. ඒ වගේම වතුරේ ජල පහර අනුව, ජලයේ වේගය අනුව වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ ඉනිමගක් නගින ආකාරයට උත්සාහ කරනවා. ඊළඟට තව අය ඉන්නවා ඒ කකුල් ගහන ආකාරයට ඒගොල්ලන්ට ටිකක් වෙලා වැඩිපුර වෙලා ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා වතුර ඇතුළට යන්නේ නැතුව. සමහර අය මත්ද්‍රව්‍ය මත්පැන් පානය කරලා අන්තරායක ඖෂධ පානය කරලා තිනවන සමහරලාවට බොහොම නිසල්මනේ නිදහස්ව කාටවත් සද්ද බද්ද නැතුව එහෙම වතුර ඇතුළට යන අවස්ථා තියෙනවා. ඒ වගේම ඔබ ගොඩක් කෑම කාලා අවස්ථාවක් නම් වතුර ගියන් පස්සේ නහයට වතුර ගියන් පස්සේ හුස්ම ගන්න උත්සාහ කිරීම තුළ අපි කියනවා අර මේ උගුර හිරවීමක් වෙන චෝක් වීමක් වෙන්න පුළුවන්. චෝක් වෙනවා කියලා කියන චෝකින් වෙනවා. ඉතින් එතකොට ඒ බඩේ තියෙන කෑම ආවන් පස්සේ ශ්වසන මාර්ගය එළියට එනවා. ඒත් එක්කම නැවතත් වතුරත් එක්කම ශ්වසන මාර්ගයට යනවා. එතකොට හිරවීමක් වෙනවා. එතකොට සමහරලාවට සද්ද කරාට සද්ද ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා එක එක අවස්ථා අනුව ස්ථානයේ අනුව ඒ පුද්ගලයාගේ කුසලතාවය අනුව ඒක වෙනස් වෙනවා. නමුත් අපේ තියෙන අත්දැකීම් සහ අපේ තියෙන විශේෂ නිර්දේශ අනුව එහෙම මේ තුන් සැරයක් ගිරෙන ඒවා ඒ වගේ එහෙම ගැන අපි කතා වීමක් නැහැ ඇත්තටම. ඒක ඔක්කොම මිත්‍යා මත කළ බැහැර කරනවා නෙමෙයි මම පුද්ගලික අත්දැකීම් ඇති එක අයට. නමුත් සමස්තයක් වශයෙන් ගත්තම දියගිලීම එක එක පුද්ගලයාට ඒ තියෙන වතුර ප්‍රමාණය අනුව සීතල ප්‍රමාණය අනුව එක එක දිනය අනුව එක එක කෙනාගේ කුසලතාවය අනුව ඒ හැකියාව මත ඒක වෙනස් වෙනවා. ඔහුට වතුරේ කොච්චර ඉන්න පුළුවන්ද කියන තත්ත්වය. අපි හොඳ දක්ෂ පීනුම් කරුවොත් දියවැල් වලට අහු වෙලා අනතුරට ලක් වෙච්ච අවස්ථා අනන්තවත් තියෙනවා. සාමාන්‍ය මට්ටමින් ජලයේ පවතින ජලාශයක අපි කතා කරන මොහොතක හරිය ඇලක දොලක සාමාන්‍යයෙන් මේ එකපාරටම වතුර එන මේ ගලාගෙන වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවක ඒ කෙනාට දිය ගිලෙන්න යනවා කියන එක දැනෙනවද? මොනවාද ඒ වෙලාවේ ශරීරයේ වෙන වෙනස්කම්? ගන්න පුළුවන් මේ මම ගිලෙන්න යනවා කියන එක. ඔව් මෙහෙම බලමු. ඒක ඇත්තටම දැන් ඕක ශරීරයටත් එක්ක වඩා අපි ස්වභාව ධර්මයත් එක්කනේ මෙතන තියෙන්නේ. ගඟක් ඇලක් දොලක් කියලා කියන ස්වභාවික දෙයක්. ඒතර බොහෝ දුරකට ගඟක විශේෂයෙන් පාවෙන
ගලක් මේ ගඟක් නම් ඇලක් නම් දොලක් නම් උඩහා ඉඳන් තමයි වතුර පාර එන්නේ. සමහරවිට අධික වර්ෂාවක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දියඇලි ආශ්‍රිතව. අතිශය භයානකයි දිය ස්නානය කරන එක. මොකද අපි ඉන්න ප්‍රදේශයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඊට එහා පැත්තේ කිලෝමීටර් කිහිපයක් මේ පිටෙන් අධික වර්ෂාපතනයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට අපිට හොයාගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි වතුරේ පාට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම වතුර පාර වැඩි වෙනවත් එක්කම ස්වභාව ධර්මයේ ඉන්න සතුන්ගේ ක්‍රියාකාරීත්වය වුන් කෑ ගහනවා, සද්ද කරනවා, වුන් එහෙම බොහොම කැළඹිලි සහගතව යන්න ගන්නවා. ඉතින් ඒ වගේ ස්වභාව ධර්මයත් එක්ක ඉඳිද්දී ඒ වගේ දේවල් තියෙනවා. දැන් අපි මුහුද ආශ්‍රිතව ඉන්නකොට අපිට තේරෙනවා මුහුදේ හුලම් පාර වැඩි වෙන්න පුළුවන්, යම්කිසි අඳුරු සහගත තත්ත්වයක් එක සැරේම එන්න පුළුවන්. ඒ වගේ ඒවා දැන් අපිට දැනෙන දේවල් මම හිතන්නේ ඒක සාමාන්‍ය අයට දැනෙයි කියලා. නමුත් ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒකත් එක්ක ඒකට සම්බන්ධතාවය තියෙනවා නම් පොඩක් ඒ ගැන මේ සුපරීක්ෂාකාරීව ඉන්නවා නම් ඔබට ඒක දැනෙන්න ගන්නවා ඇත්තටම. අනතුරු අපි දන්නවා දැන් සුනාමි අවස්ථාවෙත් සත්තුන්ට ඒක දැනුණා. මිනිස් සත්වයාට ඒක නොදැනුණාට. ඉතින් එහෙම එකක් තියෙනවා. ඊට අමතරව අපි සමස්තයක් හැටියට ඉතින් ඔබට ඇත්තටම කියන්න තියෙන්නේ සාමාන්‍ය පිහිනුම් තටාකයක නැත්තම් වැවක ඇලක වැවක වගේ බහිනව ඇරෙන්න ගලා එන ගංගාවක දියඇල්ලක මුහුදේ අතිශය භයානකයි. මුහුදේ ඇත්තටම සාමාන්‍ය පිහිනුම් හැකියාව තියෙන කෙනෙක්ටවත් අපි බහැලා නාන්න කියන්නේ නැහැ. මොකද මුහුදේ දැන් මේ දවස්වල බැලුවොත් එහෙම බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශයේ ඒ කියන්නේ මම දැන් අවුරුදු මම හිතන්නේ 35කට ආසන්න කාලයක් මුහුදත් එක්ක කටයුතු කරනවා. භයානක මුහුද තමයි මේ දවස්වල තියෙන්නේ. ඒ කියන්නේ මේ හැම අවුරුද්දෙම වැඩිවීමක් වෙනවා සහ අපිට හිතා ගන්න බෑ කොහෙට දැදීම තියෙන්නේ, කොයි පැත්තටද වැඩි වෙන්නේ, වල හැරෙන්නේ කොතනද, දිය සුලිය පටන් ගන්න කොතනින්ද, ඉවර වෙන්නේ කොතනින්ද. ඒ වගේ මේ බොහොම මේ අතිශය මේ කැළඹිලි සහගත වතුරක් තමයි තියෙන්නේ. දිය සුලියකට දිය වැලකට අහු වුණොත් එහෙම කෙනෙක්ට ඒක ඒ මානසික ඒකාග්‍රතාවය අනිවාර්යයෙන්ම නැති වෙනවා. ඒ වලට සාමාන්‍යයෙන් පිහිනීමට දක්ෂයෙක් නම් පිහිනීමේ හැකියාවක් තියෙනවා. එයාට බේරෙන්න හැකියාවක් තියෙනවද? මෙහෙමයි. පිහිනීමට දක්ෂයෙක් කියලා කියන්නේ මොන දක්ෂයා වුණත් ඔබ ඔලිම්පික් ක්‍රීඩකයෙක් වුණත් ඔබට දියවැලකට එරෙහිව පීනන්න බෑ. එතකොට ඔබගේ පිහිනුම් කුසලතාවය මුහුදේදී ඒක ස්වභාව ධර්මයත් එක්ක ඒක වෙන දෙයක්. ඔබට ඒකත් එක්ක සටන් කරන්න බෑ ඇත්තටම. අපි උනත් කරන්නේ ඇත්තම කියනොත් මේ දැන් මේ ගල්කිස්ස ප්‍රදේශ අපි මේ දවස්වල පුහුණු වීම කරනවා. අපි ජීවිතාරක්ෂක මේ දවස්වල පුහුණු වීම කරනවා. මොකද සැර මුහුදේ තමයි අපි පුහුණු වීම කරන්නේ. අපේ පුහුණු සැසියකදී 21 දෙනෙක් අපි විනාඩි මම හිතන්නේ 10ක් 15ක් විතර දියවැලක් එක්ක ලොකු වෙලාවක් හිටියා මේ අත අපේ ජීවිතාරක්ෂක අපේ මේ ගොඩ හිටපු ජීවිතාරක්ෂක ගොඩක් බය වෙලා හිටියේ 21 දෙනෙන්නේ. එතකොට අපේ නාවික හමුදා ජීවිතාරක්ෂකව හිටියා අපේ 3 දෙනෙක් හිටියා. ඔවුන් 3 දෙනා බොහොම බය වෙලා මේ හිටියේ මොකද අපේ 21ක් වතුරේ. ඉතින් ගැටලුවක් නැහැ. නමුත් පළවෙනි දේ තමයි ඔබ කිව්ව ආකාරයට බය නැතුව වෙන්න ඕනේ. දියවැලත් එක්ක යන්න පුළුවන් වෙන්න ඕනේ. පිහිනුම් කරුවෙක් ගැන මම මේ කතා කරන්නේ. ඔබට දියවැලට එරෙහිව පීනන්න බෑ. ඔබ දියවැලත් සමග යන්න ඕනේ. ගිහිල්ලා අනිත් එක තව දෙයක් තමයි අපි බොහෝ දුරට හිතනවා මේ අපි වතුරට බහින තැනෙන් අපි ආයි ගොඩ එන්න ඕනේ කියලා. මුහුද නම් එහෙම එන්න වෙන්නේ නැහැ. ඒක මට වගකීමෙන් කියන්න පුළුවන්. එහෙම එන්න වෙන්නේ නැහැ. බහින තැනින් ගොඩ එන්න වෙන්නේ නැහැ. ඒකට හැබැයි ඔබ අවධානයෙන් ඉන්න ඕනේ. එක තැනක වතුරට බහැලා ඉන්නවා නම් හැම වෙලේම අපි කියනවා මේ ගොඩබිමේ තියෙන යම්කිසි ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන ඉවරලා ඒක දිහා බලාගෙන ඒක ඉස්සරහා ඉන්න ඕනේ. ඔබට බලන්න ඕනේ හැම වෙලේම ගොඩබිම් බලන්න ඕනේ. තමන්ගේ පිරිස ගැන බලන්න ඕනේ. ඔබ දියවැලකට අහු වෙලා කියලා දැනගන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි ඔබ මේ පැත්තට ඇදීමක් සිද්ධ වෙනවා. ඔබට බලන්න පුළුවන් ඒකට ගොඩබිමත් එක්ක ස්ථිර ලක්ෂයක් එක්ක ගොඩබිමේ අපි තුමු කණුවක් හරි යම්කිසි ගොඩනැගිල්ලක් හරි. ඉතින් ඒක එතකොට පිහිනුම් කුසලතාවය සහ දියවැලක් අතර බැලුවොත් එහෙම දියවැලක් ඉදිරියේ ඔබ පිහිනුම් කරුවේද නැද්ද කියන එක දියවැලට අදාළත් නැහැ. දියවැල ඉදිරියේ වැදගත් වෙන්නේ ඔබට පාවෙලා දියවැලත් එක්ක යන්න පුළුවන්ද කියන එක තමයි. ඒක තමයි වැදගත්ම දේ. දියේ ගිලිලා සිද්ධ වෙන මරණ සංඛ්‍යාව වගේම මේ දියේ ගිලෙන අයව බේරගන්න ගිහිල්ලා සිද්ධ වෙන මරණ සංඛ්‍යාවත් ඉතාම ඉහළයි. එතකොට එහෙම අපි එකපාරටම කෙනෙක් එන අපි එන ශනික ප්‍රතිචාර දැක්වීමත් එක්කනේ මේ වතුරට පනින්නේ. ඒ වගේ දේවල් වලදී ඒ කියන්නේ එයාවත් තමන්ගේ ජීවිතයත් බේරගෙන අනිත් කෙනාවත් බේරගෙන අපිට හැකියාවක් තියෙනවා නිරුපද්‍රිතව. ඔව් හැකියාවක් තියෙනවා ඇත්තටම. දැන් අපි මං කිව්වේ අපි රියානුතුරකට ලක් වෙන්නේ අපි පාරේ ගමන් කරනකොට. නැත්තම් අපි
අපේ මේ අපි පාර මාරු වෙන ස්ථානයක වතුරට බහිනකොට සමාවෙන් මේ පාරේ පයින්නකොට වාහනයක් ඇවිල්ලා අපිව හප්පන් යනවා. නැත්නම් අපිට පාලනයක් නැහැ. අපි නිකන් පාරේ ඇවිදන් යන කෙනෙක් වෙන්න පුළුවන්. අපි වාහනයක යනකොට අපි අනතුරට ලක් වෙනවා. අපි වරදක් නැතුව වෙන්න පුළුවන්. නමුත් බොහෝ දුරට ධානතුරක් වෙන්නේ අපි වතුර තියෙන ස්ථානයකට අපි යනවා එතනට. ගිහිල්ලා තමයි අපි අනතුරට ලක් වෙන්නේ. ඒකට අපිට ඕන තරම් වෙලාව තියෙනවා සූදානම් වෙලා ඉන්න. එතකොට වතුරක් ආශ්‍රිතව ඉන්නවා නම් වතුරක් ළඟට යනවා නම් ඒත් සමග කටයුතු කරනවා නම් එදිනෙදා කටයුත්තකදී හරි ඔබ සූදානම් වෙලා ඉන්න ඕනේ. ඒක තමයි තාමත්ම වැදගත්ම දේ. උදාහරණයක් විදියට අපි බලමු පාසල් දරුවන්. ඔබ වැව් බන්ට් එකේදී ගියේ පාසල් යනවා. ඔබ අපි කියනවා බෑක්පැක් එකක් දාගෙන යන්න අපි නැත්තම් පාසල් බෑගේ පිටිපස්සෙන් දාගෙන යන්නේ. ඔබට පුළුවන් පාසල් බෑගේ ඉදිරිපසින් දාගෙන යන්න. අපි ෆ්‍රන්ට් පැක් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකද බැරි වෙලා හරි ඔබ ලිස්සලා ගිහිල්ලා හරි නැත්තම් කවුරු හරි තල්ලු කළා හරි මොනවා හරි වෙලා වතුරට වැටුනොත් එහෙම. ඔබට පුළුවන් විනාඩි කිහිපයක් මේ පාසල් බෑගේ එල්ලිලා තමන්ගේ මූණ උඩ තියාගෙන වතුර පාවෙමින් ඉන්න. ඒතකොට සූදානම් වීම තමයි වැදගත්. ඔබ හැම වෙලේම හිතන්න ඕනේ මේක ඇත්තටම කියන එකත් හරියනේ. අපි කියන්නේ වතුරත් එක්ක ඉන්න ඕනේ පොඩි නෙගටිව් මානසික තත්ත්වයක ඉන්න ඕනේ. ඒ කියන්නේ ඍණාත්මක සිතුවිල්ලක ඉන්න ඕනේ. අද කවුරු හරි අපේ දියේ ගිලින්න පුළුවන්. මම කොහොමද ඒක වළක්වා ගන්න? එතනදී ඔබ පොසිටිව් වෙන්න ඕනේ. ඉතින් ඒ නෙගටිවිටි එක තමයි අනුතර වළක්වා ගන්න උපකාරී වෙන්නේ. යාළුවෝ පිරිසක් ඉන්නවනම් අපිට තේරෙනවා නම් යාළුවෝ අනවශ්‍ය විදියට පයින්නවා, දඟලනවා, අපි කියනවා මේ පිණුම් ගහනවා, අනවශ්‍ය දේවල් ගොඩක් කරනවා කියලා. ඉතින් එතකොට ඔබ පොඩ්ඩක් පරීක්ෂාකාරීව ඉන්න ඕනේ ගොඩ බිමේ ඉඳගෙන ටිකක් උස් ප්‍රදේශයක ඉඳගෙන යාළුවෝ ටික ගණන් කරන්න කී දෙනෙක් ඉන්නවද කියලා. එතනින් එහෙට යනවා නම් කෑ ගහලා ඒගොල්ලන්ට කියන්න. ඊට පස්සේ ඔබ සූදානම් කරන් තියන්න ඕනේ මොනවා හරි දෙයක් ලණුවක් වෙන්න පුළුවන්, පොල්ලක් වෙන්න පුළුවන්, පොල්ලත්තක් වෙන්න පුළුවන්, ඩිගලියක් වෙන්න පුළුවන්, බූලියක් වෙන්න පුළුවන්, ටයර් එකක් වෙන්න පුළුවන්, ටියුබ් එකක් වෙන්න පුළුවන්, කෑන් එකක් වෙන්න පුළුවන්, මෙගා බෝතල් ටිකක් වෙන්න පුළුවන්, එකී මෙකී නොකී පුටුවක් වෙන්න පුළුවන්, මේසයක් වෙන්න පුළුවන්, ගලක් හරි කමන්නේ තියාගෙන ඉන්න හදිසියකදී. මොකද මම මේ කියන්නේ ප්‍රායෝගික නැහැ ගලක් විසි කරන එක. නමුත් සමහරවිට ඔබ ගලක් විසි කරත් ඔබ පයින් නැතුව ඒ පුද්ගලයාට පොඩි උත්තේජකයක් එනවා මට මම මේ ගලව ගන්න හරි පොඩක් ඉස්සරහට යනවා කියලා. ඒකෙදිත් ඔබට මොකද ගිලෙන කෙනා හැම වෙලේම මේ සියස්ස තමයි ඉන්නේ. මෙහෙම ඉන්නේ. මෙහෙම වෙච්ච ගමන් වෙන්නේ මොකද? ඉක්මනට වතුර ඇතුළට යනවා. පුළුවන් තරම් ශරීරය මේ තිරස් කරන්න ඕනේ නේද? ඔව්. මේ අතර ගන්න ඕනේ. ශරීරයේ වතුරේ මේ වර්ගඵලය වැඩි කරන්න ඕනේ වතුරත් එක්ක සම්බන්ධ වෙලා තියෙන. එතකොට ඔබට පාවෙන්න පුළුවන්. එක්ක මේ පැත්තට, එක්ක මේ පැත්තට කරන් පස්සේ ඔබ පාවෙන්න ගන්නවා. හරි බොහොම පොඩි අවස්ථාවක් තියෙන ඔබ අත් දෙක මෙහෙම කරලා මෙහෙම කරකම මේ පාවෙන්න ගන්නවා. ඔබේ ශරීරය පපුව මෙහෙම උඩට දාගෙන උඩ බලවිවල ඒකට පිහිනි හැකියාවක් තියෙනවා. හැකියාවක් ඕනේ. අපි සාමාන්‍ය විනාඩි 5න් පාවෙන්න උගන්වනවා. විනාඩි 5 වගේ බොහොම පොඩි දෙයක් තියෙන්නේ. බය නැතුව ඉන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් මේ මෙගා බෝතලයක් කියන්නේ අපි වතුර බොන බෝතලයක් කියන්නේ වතුර බොන බෝතලයකින් පුළුවන් මෙතනට බෝතලය අරගෙන ඉවරලා තියාගත්තන් පස්සේ ඔබ පාවෙන්න ගන්නවා. ඉතින් එහෙම බොහොම පොඩි වැඩක් තමයි එතන තියෙන්නේ. අර කිව්වා වගේ බය වෙන්න හොඳ නැහැ. සූදානම් වෙලා ඉන්න ඕනේ. කොයිම වෙලාවකවත් හිතන්න හොඳ නැහැ අපි කාටවත් වරදක් කරලා නැහැ නේද? අපි ආගමනුකූලව හොඳට යහපත් ලෙස ජීවත් වෙනවා. ඒ වගේ කියලා අර බොහොම ධනාත්මකව හිතලා අපිට නම් එහෙම වෙන්නේ නැහැ කියලා තමයි අපි වතුරලා නෑ. එහෙම නෙවෙයි. වෙන්න පුළුවන්. ඕනෑම දෙයක් ඕනෑම මොහොතක අපිට වෙන්න පුළුවන් වතුර සම්බන්ධයෙන් ලස්සන අපි කියන්නේ අර ගින්දර ළඟට යනකොට අපි කවදාකවත් මේ පොසිටිව් විදියක් නැහැනේ. නේද? එහෙම යන්නේ නැහැනේ. ගින්දරක් ළඟට යනකොට අපි වත්තේ ගිනි ගොඩක් ගැවුවොත් පොඩි ආව අයින් කරලා එහාට යන්න නොතෙන් එහාට යන්න ලඟ වෙන්න එපා. ඇවිලෙන්න පුළුවන්. ඇවිල්ලා හුලඟට ඇවිල්ලා වදින්න පුළුවන්. අන්නේ සූදානම ඔබ වතුරත් එක්ක තියෙන්න ඕනේ. මොකද ගින්දරයි වතුරයි දෙකම එකයි. දෙකම එකයි. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ගින්දරට අහු වුණොත් එහෙම ඔබට පැත්තක් පිච්චිලා බේරෙන්න පුළුවන්. අඩුම ගානේ. නමුත් වතුරේදී පැත්තක් කතාවක් නැහැ. ඔබේ මුළු ශරීරෙම සම්පූර්ණයෙන්ම බේරෙනවා නැත්නම් යනවා සහ ගින්දරේදී අනිත්‍යයට අනුතරක් වීම බොහොම අඩු සම්භාව්‍යතාවයක් තියෙනවා. මම කියන්නේ මේ සාමාන්‍ය ගෙදර දොරේ ගින්නකදී අපිට පැනලා දුවන්න හරි පුළුවන්. නමුත් වතුරේදී එහෙම එකක් නෙවෙයි. අවසාන මොහොතේ හරි ගින්නකදී අපිට පුළුවන් එළියට පයින්. නමුත් වතුරේදී එහෙම දෙයක් නෙවෙයි. ඔබගේ පවුලේ කෙනා, ඔබගේ යාළුවා, ඔබගේ නෑදෑයෙක් වෙන්න පුළුවන්, නැත්නම් ඔබගේ සහෝදරයා, අම්මා, තාත්තා, පුතා, දුව ඕන කෙනෙක්. ඔබ කවදාකවත් දාලා එන්න උත්සාහ කරන්නේ ඔබ කොහොම හරි ගන්න හදන්නේ. ඉතින් ඒ වෙලාවේ තමයි මේ ලංකාවේ ඔබ
මේ ප්‍රකාශ කරපු ආකාරයටම මේ පොකුරු දියේ ගිරීම් වැඩි වෙලා තියෙන්නේ. මේ මට ඉතින් කියන්න පුළුවන් ඒ කියන්නේ දැන් හැම සෙන්සුරාදීම හැම පොය දවසකම 5යි 6යි 7යි 8යි ඔහොම ওই වගේ ගණන් අපි දෙන්න 3 දෙනා 4 දෙනා 5 දෙනා දැන් සති දෙකකට ඉස්සෙල්ලා 5 දෙනෙක් එක තැන මැයි 31 බේරගත්ත 8 දෙනෙක් ඒ කියන්නේ 3ක් එක තැන 5ක් එක තැන 3 දෙනෙක් විදේශිකයෝ. ඉතින් ඒ වගේ මේ විශාල ප්‍රමාණයක් අතරම මේ බේරා ගැනීමත් වැඩි ඒ වගේම බේරා ගන්න බැරි වෙන අවස්ථාත් වැඩි. ඉතින් ඒකින්ද අර වතුරත් එක්ක අපි හැම වෙලෙම සූදානම් ශරීරයෙන් ඉන්න ඕනේ. ඕනම වෙලාවක අනතුරක් වෙන්න පුළුවන්. ලෑස්තිලා ඉන්න ඕනේ. කොයිම වෙලාවකවත් හිස් අතින් යන්න එපා. Tamange ඇඳුම හරි ගිහිල්ලා ඇඳුමක් නැත්නම් අපි ආන ඇඳුම ගලවන් ගිහිල්ලා ඇඳුම දෙන්න. අඩු ගානේ. නැත්තම් ඇඳුම විසි කරන්න. ඇඳුම පුළුවන් තව තප්පර කීයක් හරි ඇඳුම අල්ලගෙන ඉන්න පුළුවන් ටිකක් වෙලා. ඒකයි මම අර ගලක් කතාව කිව්වේ ප්‍රායෝගික නැහැ. නමුත් අපි කියන්නේ අර තුත්තිරි ගහේ හරි එල්ලෙන්නේ හදන්න ගිලෙන කෙනා ඒ දාන විසි කරන ගලත් එයාට ප්‍රමාණවත් තව තප්පරයක් හරි වතුර උඩ රැඳිලා ඉන්න. මොකද එයා ඉස්සරහට පයින්නවා ඒක ගන්න. එතකොට ඒකෙන් තව තප්පරයක් දෙකක් එයාට ඉන්න පුළුවන්. ඒ වගේ අපි වෙලාව වැඩි කරගන්න ඕනේ හැම වෙලේම. අනිත් එක පුළුවන් තරම් කෑ ගහලා ආධාර ඉල්ලන්න. ඒ ප්‍රදේශයේ ඉන්නවා මේ ගමේ අය මම හිතනවා ඔබ මේ ප්‍රශ්නෙත් අහයි කියලා. ඒක අපි ඉදිරියට කතා කරමු. කවුද කොහොමද මේ ජීවිතාරක්ෂක ප්‍රමාණය වැඩි කරන්නේ කියලා. කොහොමද ජීවිතාරක්ෂකයෝ මේ බේරගන්නේ උදව් කරන්නේ? උත්තරේ දීගෙනම ඔව් ඒක තමයි වැදගත්ම දේ. අපිටත් කියනවා දැන් ඔබ කියවනේ මෙච්චර මේ ගංගාල් තියෙනවා, ජීවිතාරක්ෂකයෝ ඉන්නවා, සංගමේ ඉන්නවා, ඊට පස්සේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව උන් විතාමත් විශිෂ්ට කාර්යයක් කරනවා. ඇයි බැරි රජයට තව මේවා වැඩි කරන්න? ඉතින් ඒක ප්‍රායෝගික නෑනේ. දැන් මට බෑනේ ඔබගේ වත්තේ තියෙන පොකුණකට මට ජීවිතාරක්ෂකව දාන්න බෑනේ නේද? ගෙදර තියෙන මාළු ටැංකියට නැත්නම් ගෙදර තියෙන টয়ලට් වලට මේ කවර් කරලා නැත්නම් ගෙදර ලිඳ කවර් කරලා නැත්නම් මට ජීවිතාරක්ෂකව දාන්න බෑ. ඒකට ඒක ප්‍රායෝගික වැඩක් නෙවෙයි. ජීවිතාරක්ෂකව දැනට දාන ප්‍රමාණය සහ ඉන්න ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්. පොදු නාන ස්ථානවල වුන් බොහොම වගකීමෙන් රාජකාරී කරනවා. සමහර තැන්වල අපි රතු ෆ්ලැග් ගහලා තියෙනවා. බහින්න එපා කියලා. එතකොට පිරිස මොකද කරන්නේ? අපේ ජීවිතාරක්ෂකයන්ටත් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා නැත්තම් මේ ගිහිල්ලා අපිට හොරෙන් කොහෙන් හරි බයිනවා. බහැලා ඉතින් දැන් ගල්කිස්සේ වුණ ගල්කිස්සේ අපේ ජීවිතාරක්ෂක පොයින්ට්ස් 4ක් තියෙනවා. පොලිසිය එකක් තියෙනවා, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එකක් තියෙනවා, නාවික හමුදාව එකක් තියෙනවා, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමේ ස්වේච්ඡා සේවකයෝ එකක් කරනවා. 4ක් කරනවා මේ කිලෝමීටර් එකහමාරක් දෙකක් වගේ ඇතුළත. එහෙම දාලා තියෙද්දි මිනිස්සු හොරෙන් බහිනව කොහොම හරි ගිහිල්ලා. ඒක රසල් කිල්ලවත් නොදැනුවත්කම වන්නේ වමනාවෙන්ම. ඔව් ඉතින් අනිත් ඒකයි. අනිත් අපි කියන්නේ ඒකයි. අනිත් එක මේ ඉතින් ඒකයි. ඉතින් එතකොට අපි හැම වෙලේම කියන්නේ අර මේ වෙන්න පුළුවන් දෙයක් තියෙන. ඒකට ඔබ සූදානම් වෙලා ඉන්න ඕන වතුරේදී. ඒකෙදි අපිට ජීවිතාරක්ෂක හැමතැනම දාන්න බෑ. ඒත් එක්කම වැදගත්ම කාරණය තමයි ඔබ ස්වභාවික ස්ථානයකට ගිහලා නානව නම් විශේෂයෙන්ම ගමක හරි කොහේ හරි ඒ ප්‍රදේශයක අනිවාර්යයෙන් මෙතන අවට පුද්ගලයෝ ඉන්නවා. අවට අපි හිතමු කඩයක් කරන අපේ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. ගමේ ඉන්න අපේ මාමා කෙනෙක්, නැන්දා කෙනෙක්, කවුරු හරි ඉන්න ගොවි මහත්තයෙක් වෙන්න පුළුවන්. ඔවුන් තමයි හොඳම ජීවිතාරක්ෂකයෝ. අපි ගියත් අපි ඕන්ගෙන් තමයි යහන්නේ. අපි දන්නේ මම දන්නේ මම හැමදාම බහින වතුර ගැන මම දන්නවා. මොකද වතුර වෙනස් වෙනවා. උදේට දවල්ට රැයට මේ ශරීර මේ ස්වභාව ධර්මය අනුව උෂ්ණත්වය අනුව හඳ එළිය සහ ඒ තියෙන මේ සූර්යාලෝකයේ මත ඒකේ වෙනස් වෙනවා තත්ත්වය. ඉතින් එතකොට ඒක දන්නේ එතන අදාළ කෙනා තමයි දන්නේ. එතකොට අපි උනත් අපි මේ මෙච්චර ජීවිතාරක්ෂකයෝ උනත් අපි ගමකට ගියොත් එහෙම ඔවුන්ගේ උපදේශ අනුව තමයි අපි කටයුතු කරන්නේ. ඔවුන් කියන මාත්‍ය ඔතන බහින්න එපා. ඔතන මෙන්න මෙහෙමයි. ඔතන මෙහෙම. ඔතන සුලියක් තියෙනවා. ඔතන බිලි ගන්නවා. ඒවා ඔක්කොම ඇත්ත. ඔතන කියනවා යකෙක් ඉන්නවා. ඔතන මොකක් හරි මේ මම කිව්වේ ඒකනේ පාරම්පරික දේවල් අපිට මම දැන් ඔබගේ ප්‍රශ්නෙට මම ඇත්තටම ඔබගේ ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරා මුලදී. නේද? ඔබ කියපු දේවල් ඔය තුන් සැරයක් යන්නේ ඒවා මිත්‍යා මතද? මම ඒවා ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒවා අපිට මේ අර න්‍යායාත්මකව කතා කරන්න බැරි බව ඇත්ත. නමුත් ඒ වගේ යම් දේවල් තියෙනවා. ඔය බිලි ගන්න ස්ථාන තියෙනවා නේද? එක එක තැන්වල තියෙනවා මේ අරක් ගත්ත යක්ෂයෝ ඉන්නව සමහර ස්ථානවල. ඒව ඇත්ත. හරිද? ඒව ඇත්ත. ඒක තමයි කියන්නේ. ඔබ දැන් කතා කරා ස්වේච්ඡා ජීවිතාරක්ෂක නිලධාරීන් ගැන. අපි කතා කරමු කවුරු හරි කෙනෙක් එහෙම බැඳෙන්න කැමැත්තෙන් ඉන්නවනම් ඒ ප්‍රාදේශීය මට්ටමේ ඔවුන්ට කොහොමද මේ අවස්ථාව හිමි කරගන්න පුළුවන් වෙන්නේ? ඔව් සාමාන්‍යයෙන් හැම දිස්ත්‍රික්කයකම අපේ
ජීවිතාරක්ෂක වැඩසටහන් පැවැත්වෙනවා. ලේසිම ක්‍රමය තමයි රජය හා සම්බන්ධ වෙනවා නම් අපිත් එක්ක රජය හරහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ තියෙන අපේ දිස්ත්‍රික්ක 25ටම තියෙනවා ඒ ඉන්න අධ්‍යක්ෂකවරු ඉන්නවා හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයකම ඔවුන්ව ගිහින් හම්බෙන්න පුළුවන් ඔවුන් එක්ක අපේ ජීවිතාරක්ෂකව සම්බන්ධ වෙලා තියෙන අපේ දිස්ත්‍රික් නිලධාරීන් ඒත් එක්කම මේ පළාතේ ඉන්න පොලිස් ජීවිතාරක්ෂකයන් නාවික හමුදා ජීවිතාරක්ෂකයන් ඔවුන් හා සම්බන්ධ වෙලා ඉන්න ස්වේච්ඡායි ගමේ ඉන්න යම් පිරිසක් ඉන්නවා සහභාගී හැම දිස්ත්‍රික්කෙම ඕනෑම දිස්ත්‍රික්කයක ඉන්න ඔවුන් එක්ක සම්බන්ධ වෙනවා ඒ ඔවුන් එක්කම වෙනම සිවිල් සමාජය තියෙනවා ඔවුන් කටයුතු කරනවා ඔබට බලන්න පුළුවන් මේ ප්‍රසිද්ධ ස්ථානවල ඔවුන් රාජකාරී කරනවා ඒ වගේම උත්සව සමයේ ඔය පෙරහැර අවස්ථාවල් වල උත්සව අවස්ථාවල් වල ඔවුන් රාජකාරී කරන ඔවුන් එක්ක සම්බන්ධ වෙන්න ඊට අමතරව ඔබට කෙලින්ම ජීවිතා ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය සම්බන්ධ කරගන්න පුළුවන් ඔවුන් හරහා දැනගන්න පුළුවන් කොයි කොයිද අපේ ජීවිතාරක්ෂක රාජකාරී කරන ස්ථාන තියෙන්නේ ඒ සමාජය තියෙන්නේ එතනත් එහාට පොඩ්ඩක් මේ ප්‍රශ්නේ තව චුට්ටක් ඇදලා ගත්තොත් එහෙම මේකේ හොඳ වෘත්තීය අවස්ථාවක් තියෙනවා විදේශ විනිමය ලංකාවට ජීවිතාරක්ෂකෝ විශාල ප්‍රමාණයක් දැනට බැලුවොත් එහෙම 2000කට අධික ජීවිතාරක්ෂකෝ පිරිසක් වසර ගණනාවක ඉඳන් ලංකාවට බොහොම නිහඬව විදේශ විනිමය ගෙනන රට විරුව බවට පත් වෙලා තියෙනවා ඊටාත්ම ඉහළ වැටුප් සාමාන්‍ය බැලුවොත් එහෙම මාසෙකට අඩුම ගානේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 2කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් අපේ රටට එවනවා එක ජීවිතාරක්ෂකයෙක් එක මාසෙකට. එතකොට විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවට පැමිණෙනවා අපේ ජීවිතාරක්ෂකයන්ගේ මේ වෙලාවේ මම හිතන්නේ මේ විශේෂයෙන්ම මේ අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා ඉන්න අපේ පිටරට වැඩ කරන ජීවිතාරක්ෂකවුන් බොහොම කටුක කාන්තාරවල හෝටල් වල ඉඳගෙන බොහොම අධික සැර අවුවේ ඉඳගෙන ඒ රටවල් වල එන විදේශිකයන්ට ඒ රටවල් වල ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උන් කටයුතු කරනවා. ඉතින් අතරම බොහොම ආඩම්බරයක් මට වුණත් මේ වෙලාවේ ඔවුන් මතක් කිරීම සම්බන්ධයෙන් මොකද ඔවුන් තමයි මේ අපේ රටට විදේශ විනිමය අරන් එන්නේ. විදේශ වල සේවය කරන ශ්‍රී ලාංකිකයෝ. ඉතින් මම බොහොම ආඩම්බරෙන් කියනවා අපේ ජීවිතාරක්ෂකෝ 2000කට අධික පිරිසක් මේ වෙනකොට විදේශගත වෙලා මේ මොහොත වෙනකොට අධික අවුවේ අපේ රට වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ජීවිතාරක්ෂක රාජකාරී කරනවා. මේ ජීවිතාරක්ෂක නිලධාරියෙක් හරි සාමාන්‍ය පුරවැසියෙක් හරි දිය ගිලෙන ගිය කෙනෙක් හරි දිය ගිලුණු කෙනෙක්ව බේරගත්තට පස්සේ නැවතත් ඔවුන්ව අනතුරට ලක් වෙන්න පුළුවන් මේ secondary drowning කියන තත්ත්වය හරහා. ඒ කියන්නේ දෙවන දිය ගිලීමකදී වගේ. එහෙම තත්ත්වයක් ඇති වෙනවද? එහෙම තත්ත්වයක් ඇති නොවෙන්න වග බලා ගන්න පුළුවන් කොහොමද අපිට? එහෙම ඇති වෙනවනම්. ඇත්තට හොඳ ප්‍රශ්නයක් ඒක. අපි මෙහෙම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් වතුර කවුරු හරි ගිලිනකොට දැන් ලංකාවේ නම් එහෙම මේ බේරා ගැනීමට කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ. මොකද අපේ ඉන්න විදේශවල ඉන්න අපේ ජීවිතාරක්ෂකව දන්නවා විශේෂයෙන්ම මේ අරාබි රටවල් වල එහෙම ඉන්න ජීවිතාරක්ෂක දන්නවා. කවුරු හරි ගිලිනවා නම් විශේෂයෙන්ම කාන්තාවක් වගේ ගිලිනවා නම් ගොඩේ ඉන්න කෙනෙක්ගෙන් අවසර ගන්න ඕනේ ඇයව බේරගන්න. ඒ වගේ පොඩි නීතිමය ප්‍රශ්න දෙනවා. නමුත් ලංකාවේ ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ කවුරු හරි ගියනවා නම් හැමෝම කෑ ගහනවා බේරගන්න උදව් කරන්න කියලා. එතකොට ඒ සුසු දන්න අයයි නොදන්න අයයි ඔක්කොම වතුරට පයින්නවා. ඉතින් අපි කියන්නේ දන්න අය ජීවිතාරක්ෂක ක්‍රම දන්න අය විතරක් වහින්න අනිත් අයට කරන්න පුළුවන් ලොකුම දේ තමයි කෑ ගහලා ආධාර ඉල්ලන්න ගොඩ තියෙන ඕනම දෙයක් විසි කරන්න. ඔබ හිතන්න එපා ඒක දුරයි ඒක යන්නේ නැහැ කියලා හිතන්න එපා. මොකද අපි හිතමු මීටර් 50කින් කවුරු හරි ගිලිනවා කියලා. අපිට බෝලයක් විසි කරන්න පුළුවන් නම් අපිට මීටර් 20ක් 30ක් විසි කරන්න පුළුවන්. සමහරවිට බැරි වෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද මේ බෝලේ පාවෙලා යනවා දැන්. මේ ගිලෙන කෙනාට ලොකු උත්තේජනයක් වෙනවා. මෙච්චර දුර නෑ බෝලේට ළඟයි. මොනවා හරි කරන් අල්ලන් ඉන්න පුළුවන් මගේ මානසික මට්ටම වෙනස්. මානසික මට්ටමක් වෙනස්. ඒක අපි කියන්නේ ළඟ තියෙන ඕනම දෙයක්. උත්තිරි ගහක් හරි කමන්නේ විසි කරන්න කියලා තමයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ දැන් ඔබ ප්‍රධාන ප්‍රශ්නේ වෙල ඔබ කිව්ව මේ ගොඩට ගත්තාන් පස්සේ කළ යුතු වැදගත්ම කාර්යය තමයි බලන්න මේ මනුස්සයාට මැරලාද කියලා බලන්න. තේරෙනවද ඔබට? ඊට පස්සේ සාමාන්‍ය ජීවේ නැහැ කියලා පේනවා. එතකොට කරන්න ඕනේ පපුව මැදට අත තියලා ඉවරලා අත් දෙකෙන් මේ ආකාරයෙන් හරි මෙහෙම හරි ඕන විදියකට පපුව තෙරපන්න ඕනේ. ඔබ දිගටම ඒක කරන්න ඕනේ. ඒක තමයි ඊටමත් වැදගත්ම දේ CPR එක දෙන්නේ. අපි කියනවා හෘද පුපුෂිය පුරුද්දාණය කියලා කියනවා. නැත්නම් CPR එක කියලා කියනවා. නැත්නම් බාහිර හෘද ස්පන්දනය කියලා කියනවා. ඔබට හුස්ම දෙන්න පුළුවන් නොදෙන්නත් පුළුවන්. දෙන්න පුළුවන් නම් හොඳයි. බෙල්ල පස්සට කරලා ඉවරලා හුස්ම දෙකක් දෙන්න. ඊට පස්සේ හෘදය 30 ආකාර 30ක් 1 2 3 4 5 6 7යි වගේ ඉක්මනට තප්පරයකට දෙකක් විතර. දැන් අපි කියන විනාඩියකට 120ක වේගයෙන් විතර ඉක්මනින් මේ පපුව මැද
හරි ලේසි හොයාගන්න. ඕන කෙනෙක්ට දෙන්න පුළුවන්. මේක පුහුණු වෙන්න දෙයක් නැහැ. පුහුණු වුණොත් හොඳට දෙන්න පුළුවන්. පුහුණු වෙන්න දෙයක් නැහැ. පපුව මැද රත තිබ්බා. තෙරපන්න අඟල් එකමාරක් දෙකක් විතර ඇතුළට තෙරපන්න. මෙච්චරයි කරන්න තියෙන්නේ. ඇතුළට තෙරපන්න. ඒත් එක්කම වාහනයකට ඉන්න කියන්න. ඒ වාහනේ අනිවාර්යයෙන්ම බිම දාගෙන යන්න පුළුවන් වාහනයක් වෙන්න ඕනේ. ත්‍රී වීල් වල බයිසිකල් වල ගෙනියන්න උත්සාහ කරන්න එපා. මොකද ඔබ ස්පිරිතාලෙට ගෙනියන එකට වඩා වැදගත් මොලේ සෛල ටික බේර ගන්න එක මැරෙන්න දෙන්නේ නැතුව. ඒකයි CPR එක වැදගත් කියලා කියන්නේ. ඒකට ස්පිරිතාලෙට ගියත් වෛද්‍යවරු කරන්නේ ඒකම තමයි. ඔහොත් යම් යම් උපකරණ ටිකක් පාවිච්චි කරනවා. නමුත් ඊට වඩා වෛද්‍යවරු කියන්නේ ගත්ත ගමන්ම CPR එක දෙන්න. CPR එක දීදී තමයි අපි වෛද්‍යවරයාට බාර කරන්න ඕනේ. එතකොට මේ වෛද්‍යවරයාට බාර දෙනකොට මේ වේරගත්ත කෙනා වෙන්න පුළුවන් එයාට CPR දෙන්න පුළුවන්. නමුත් ටිකක් වෙලා ගියන් පස්සේ එයාට එක්ක පණ එනවා. නැත්තම් CPR දීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔව් හොඳට ඉන්නවා. නමුත් වතුර පෙවිලා තියෙනවා. එතකොට අපේ වගකීම තමයි ඔහුව වෛද්‍යවරයෙක් ළඟට යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම රජයේ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා පෙන්වන්න ඕනේ. ස්පිරිතාලෙට ගිහිල්ලා ඔහුව පෙන්නලා ඊට පස්සේ තමයි මොකද පෙනහැල්ලේ වතුර තිබ්බොත් එහෙම ආසාදනය වෙලා අපි කියනවා පැය 48ක් යනකම් අනුතුරු තියෙනවා ඉලිච්ච කෙනෙක්ගේ. පෙනහැල්ල ආසාදනය වෙලි වෙලා ඔවුන් මරණයටපත් වෙන්න පුළුවන්. ඒකින්ද CPR එක වැදගත්. ගොඩට ගත්තන් පස්සේ ඇත්තටම කියනවනේ අපි කියනකොට කියන්නේ මේ ස්පිරිතාලෙට ගෙනියන එකට වඩා වැදගත් CPR එක වෙල දෙන එක. ඒ විනාඩි කිහිපය ඇතුළත මොලේ සෛලය විනාශ වෙන්න දෙන්නේ නැතුව බලක්ව ගන්න තියෙන එකම දේ තමයි මේ CPR එක දෙන්නේ. ඒක පපුව මැද තෙරපන්න ඔබ පුහුණු වෙලා තියෙන්න ඕනේ නැහැ. පපුව මැද මොකද ඔබ පපුව තෙරපුවේ නැත්නම් එහෙම අනිවාර්යයෙන් මේ පුද්ගලයා මරණයටපත් වෙනවා. ඒකින්ද ඒක මේ විනාඩියක් දෙකක් කරලා හරියන්නේ නැහැ. සමහර වෙලාවට විනාඩි කිහිපයක් ගොඩක් වෙලා කරන්න පුළුවන්. පැය භාගයක් පැයක් වුණත් කරන්න වෙන්න පුළුවන්. වෛද්‍යවරයා ළඟට ගෙන යනකම් ඔබ අනිවාර්යයෙන්ම CPR එක දෙන්න ඕනේ. ඒක තමයි CPR එකේ තත්ත්වය. එතකොට ඒ ගෙනියනකොට ඒ වාහනේ යනකොටත් ඒ වාහනේ ඉඳන්ම ඒක දෙන්න ඕනේ. කරත් එක හරි කමන්නේ නැහැ CPR එක දීදී තමයි ගෙනියන්න ඕනේ. එහෙම නැතුව බයිසිකල් එක දාගෙන විනාඩි 10ක් විතර ගොඩාක් වෙලා ගියොත් එහෙම අනිවාර්යයෙන්ම අපිට බේර ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ යනකොට ඒක ඉතාමත් වැදගත්. ඒත් එක්කම අර ඔබ කියපු දෙවන දිය ගැනීම සිදු වෙන්න පුළුවන්. සමහර වෙලාවට දැන් ඇත්තටම අපේ ජීවිත ආරක්ෂකව සමහර වෙලාවට අපි ඒ වගේ දේවල් අතපසු වීම වෙලා තියෙනවා. ඇත්තටම කනගාටුවෙන් කියන්න ඕනේ. එක් අවස්ථාවක අපි බේරගත්ත අපි හැබැයි ඒ අපේ ජීවිත ආරක්ෂක ගොඩක් අඩුයි. අධික පිරිසක් හිටපු දවසක් අපිට එතන රාජකාරී ස්ථානය දාලා අපිට ස්පිරිතාලෙට යන්න විදියක් නැහැ. මොකද අපේ හිටියේ 3 දෙනා එදා. ඒකට මිනිස්සු ඉතා විශාල ප්‍රමාණයක් මේ ස්ථානය කරනවා. ඒක පිරිසක් ආව පවුලක පිරිසක් ආවේ යාළුවෝ පිරිසක් එක්ක කොහොම හරි ගිහිලා කෙනෙක්ට අපි CPR දෙන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. නමුත් අධික ලෙස මේ වතුර පෙවිලා තිබ්බේ. එතකොට මේ මල්ලි අයියත් හිටියාගේ අපේ ජීවිත ආරක්ෂකයා අපි කියලා තියෙන අනිවාර්යයෙන්ම ඔබ බේරගත්ත ජීවිත ආරක්ෂකයා ඔබ බේරාගත්ත මේ රෝගියාව ඔබ වෛද්‍යවරයෙක්ට තමයි බාර දෙන්න ඕනේ. නැත්නම් ඇම්බියුලන්ස් එකේ ඉන්න යදාළ නිලධාරියා තමයි වගකීතු කෙනෙක්ට බාර දෙන්න ඕනේ. වතුරෙන් ගත්තන් පස්සේ අම්මලා තාත්තලාට අයිති නෑ. මොකද අපි දන්නව අනතුරු වෙන්න පුළුවන් නේ. අපි දෙලේ මේ මිනිස්යාගේ යහපත වෙනුවෙන් බලන්නේ. අපි කියන්නේ වෛද්‍යවරයෙක්ට පෙන්නලා තමයි ගෙදර ගෙනියන්න පුළුවන්. ඒක තමයි අපි ජීවිතය. නමුත් මෙතනදී පිට අධික තදබදය සහ ඒ වෙනකොටත් ජීවිත 5ක් විතර අපේ බේරගෙන තිබ්බේ. කොහොම හරි මේ තරුණයාව එයාගේ අයියත් එක්ක ඇවිල්ලා ගිහින් අයියට කිව්වා ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා. අයියා බැලුවේ අම්මයි තාත්තයි හොරෙන් ගෙදර කියන්නේ නැතුව නැවිල්ලා තිබි ඉස්පිරිතාලෙට ගෙදර දැනගන්නවා කියලා. ගෙදර ගියා. නමුත් බොහොම අවාසනාවන්ත විදියට අපි බේරගෙන තියෙද්දි පහුවෙන්ද ඒ දරුවා ජීවිතපත් වුණා. ඒක තමයි ඒ අවස්ථාව. ඉතින් ඒක අපිට අත්දකින්න තියෙන අවස්ථාවක්. ඒකත් අපි හැම වෙලෙම කියන්නේ ඔබට වතුර පෙවිලා තියෙනවා නම් විශේෂයෙන්ම කුඩා දරුවන්ට ගොඩක් වෙලා වතුර එහෙම පෙවිලා තියෙනවා නම් වෛද්‍යවරයෙක් ළඟට ගිහින් ඉවරලා ඒ වෛද්‍ය උපදේශ අනුව වෛද්‍යවරයා තමයි දන්නේ. අපි වෛද්‍යවරු නෙවෙයි. ඉතින් ඒකින්ද වෛද්‍යවරයා තමයි ඒක දන්නේ. ඔහුගේ හරි ඒ අදාළ විශේෂඥයෙකුගේ උපදේශ අනුව තමයි කටයුතු කරන්න ඕනේ. මේ විදියට දියේ ගිලෙන් හරි දියේ ගිලිලා මේ යන්නේ හරි අනතුරට ලක් වෙන්නේ මොන වගේ පිරිසක්ද වැඩියෙන්ම? ඔව් අපි අර පෙර කතා කරපු ආකාරයටම තරුණ පිරිසක් තමයි ලංකාවේ වැඩි. නමුත් කුඩා දරුවෝ ගත්තොත් එම 120ක් 150ක් අතර ප්‍රමාණයක් වසරකට අවුරුදු 14කට අඩු දරුවෝ අනතුරට ලක් වෙනවා. නමුත් අර අපි කියනවා අපේ ගෙදර අම්මගේ ගෙදර ආරක්ෂාව තියෙනවනේ ගෙදර පවුලේ ආරක්ෂාව හැම වෙලෙම තියෙනවනේ ආච්චි අම්මා කවුරු හරි ඉන්නවා ගෙදර. ඒකින්ද ගෙදර දොරේ දරුවන්ට වෙන අනතුරු අඩුයි අතරම. නමුත් ඔහු වැඩි වියටපත් වෙලිවලා එළියට ගියන් පස්සේ තමයි අනතුරු ලක් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ
අපි පාසල් මට්ටමින් ඒ ගැන දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම ආයතන මට්ටමින් තරුණයෝ දැනුවත් කරන්න ඕනේ. ඒත් එක්කම ජනමාධ්‍ය වලට ලොකු වගකීමක් තියෙනවා විශේෂයෙන්ම සතියාන්තය දීර්ඝ නිවාඩු ඒ ආශ්‍රිතව උත්සව සමයේදී මේ සම්බන්ධයෙන් අපි දකිනවා මාර්ග අනතුරු සම්බන්ධයෙන් විශාල දැනුවත් කිරීමක් සිදු කරන මාධ්‍ය. ඉතින් මාධ්‍යත් වගකීමක් තියෙනවා මේ ගැන දැනුවත් කරන්න. මොකද තරුණ ප්‍රජාව ලංකාවේ මේ වැඩ කරන් ඉන්න පිරිස් තමයි අනුලක් වෙන්නේ. ඉතින් ඒතකොට තරුණ පිරිස තමයි කිව්ව ආකාරයට සහ ඒ පිරිසේ ශක්තිමත්වය තමයි ගොඩක් වෙලාවට. ඒ කියන්නේ ටිකක් දඟලනවා බොහොම ඇක්ටිව් පිරිස් තමයි වතුර ගිහිල්ලා පොඩක් පේන්න අනිත් පැයට පෙන්නන්න ටිකක් පීනලා දිනවා පූල් එකේ මීටර් 25ක් විතර පීන ගන්න පුළුවන්. එතකොට යාළුවෝත් කියනවා ඔයා දැන් ස්විමින් යනවා නෝර පීනන්න පුළුවන් කෝ මෙතන පෙන්නන්න බලන්න. අත්හදා බැලීම් කරන්න යන්නේ. හරි. එතකොට එතන තියෙන අවාසිය තමයි ඇත්තටම තමන්ව පොඩි පොඩක් අර අපි අදි탁සේරුවක් කරලා මොටිවේට් කරලා තමයි යාළුවෝ එවන්නේ. දැන් පවුලේ සමහරවිට අම්මලා තාත්තලාම කියනවා පුතා මේ ඔයා පූල් එකේ මීටර් 100ක් පීනනවා 200ක් පීනනවා 400ක් පීනනවා ඔයා මෙතන පෙන්නන්න මේ මාමලන්දරට පෙන්නන්න මීටර් 50ක් පීනලා. කවදාවත් කරන්න එපා. කවදාවත් කරන්න එපා. එතකොට ළමයා වුණත් බලනවා මම පෙන්නන්න මේක මගේ පවුලේ අභිමානය. එතකොට අනතුරට ලක් වුණත් මේ ගොඩක් වෙලාවට අනතුර ලක් වෙන අය හැම වෙලේම අවසාන ශක්තිය ඉවර වෙනකන් ඉන්නවා උදව් ඉල්ලන්න. ඇයි? ලැජ්ජයිනේ දැන් එළියට යන්න. එළියට යන්නත් බෑ. අනිත් එක ගොඩක් වෙලාවට ඒගොල්ලෝ බලන්නේ ගිය තැනින්ම ආයෙ එළියට එන්නේ. එහෙම එන්න හම්බෙන්නේ නැහැ දියවැලකට අහුනොත්. විශේෂයෙන්ම මේ පාවෙන මේ ගලා යන ගංගාවක වෙන්න පුළුවන්, මුහුද වෙන්න පුළුවන්. හැපුතෙන් එළියට එන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඒ ශක්තිය අල්ලගෙන ඉන්නව කොහොම හරි වෙලා අන්තිම මොහොත තමයි කෑ ගහන්නේ. ඒ කෑ ගහනකොට වෙලාව ගොඩක් ගිහින් ඉවරයි. එතකොට ගිලීමේ පොඩි න්‍යායකුත් තියෙනවා. පොඩි සමීකරණයක්. සමීකරණයක් නෙවෙයි අපේ පිළිවෙලක් තියෙනවා. එහෙම කෙනෙක් ඉන්නවා. එතකොට එයාව බේරගන්න පවුලේ ඉන්න අයියා හරි අක්කා හරි තාත්තා හරි ටිකක් ශක්තිමත් තරුණ කෙනෙක් පයින්නවා. බේරගන්න. ඊට පස්සේ ඒ පිරිස ගෙන්න. ඊට තව ඊළඟට ඉන්න මාමා කෙනෙක් නැන්දා කෙනෙක් ඒගොල්ලොත් පයින්නවා. ඊට පස්සේ ඕක බලන් ඉන්නකොට අහල පහල ඉන්න ගමේ කවුරු හරි ඒ මිනිස්සුත් පයින්නවා. එතකොට බලනකොට හතරක් පහක් බලනකොට දැන් හැමතැනම එහෙමයි. පස් දිනක් විතර එක තැන ඉන්න. එතකොට කවුරු හරි ගමේ කෙනෙක් ආවත් ජීවිතාරක්ෂකයෙක් ආවත් බේරගන්න හරි අමාරුයි. ඒ එක සැරේ පස් දිනක් විතර ඉන්නවා. ඉතින් ඒ තැන්වලදී අනිවාර්යයෙන්ම මේ දේවලට මුලින්ම අහුවෙච්ච කෙනාට ජීවිතේ බොහෝ දුරට අහිමිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකින්ද අපි හැම වෙලේම තමන්ගේ ශක්තිය දැනගන්න ඕනේ. ඊළඟ පුළුවන් දුර දැනගන්න ඕනේ. ප්‍රමාණය දැනගන්න ඕනේ. ඒකවල ස්වභාවිකව කටයුතු කරනකොට තමන්ගේ ශක්තියට වඩා ජලයේ ශක්තිය වැඩි කියලා තමන් ගන්න ඕනේ. තමන් අනිත්‍යයට පෙන්නනවට වඩා තමන්ගේ ජීවිතේ වටිනවා කියලා තමන්ම දැනගන්න ඕනේ. අපි මේ සාකච්ඡාවේ අවසානයේට ඇවිල්ලා ඉන්න වෙලාවේ මම අවසන් වශයෙන් ඔබෙන් අහන්න කැමතියි. ඔබට අපේ රටේ පුරවැසියන්ට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? දැන් අපි ඉන්නේ මේ ගංගා ඇලදොල පිරුණු රටකනේ. ඒතර අපිට ප්‍රායෝගිකව කෙනෙක්ට කියන්න බෑ වතුරකට බහින්නම එපා කියන එක. සමහර විට විනෝදචාරිකා සූදානම් කරන්නෙම ඉස්සෙල්ලා මහන්නේ කොහෙද යන තැන නෙවෙයි. නාන්නේ කොහෙද කියලා තමයි අහන්නේ. අපි කන දේවල් බලන්නේ නැහැ, ඉන්න තැන බලන්නේ. අපි අහන්නෙම නාන්නේ කොහෙද කියලා බලන්නේ. ඉතින් ඒ වගේ රටක ජීවත් වෙන පුරවැසියන්ට ඔබට දෙන්න තියෙන කෙටි පණිවිඩය මොකද්ද? මේ දියවැල් වලින් වතුරෙන් ආරක්ෂා වෙන්න. පළවෙනිම දේ තමයි සූදානම් වෙලා තමයි අපි එකට යන්න ඕනේ. ඔබගේ පිරිස අතර ඔබ තියාගන්න බෝලයක්, පොල්ලත්තක් හරි මොනවා හරි ස්වභාවික දෙයක් ලෑස්ති කරලා වතුරට බහින්නත් ඕනේ. ඒ වගේම ජීවිතාරක්ෂකව ඉන්න ස්ථානයකින් වතුරට බහින්නත් ඕනේ. නාන තොටුපළකින් වතුරට බහින්නත් ඕනේ. ඒ වගේම අවට ඉන්න අයගෙන් අහලා දැනගන්න ඕනේ මෙතන තත්ත්වය මොකක්ද කියලා. ඒගොල්ලෝ කියනවා. මාමා කෙනෙක්, නැන්දා කෙනෙක්, ඔය අහල පහල ඉන්න කෙනෙක් කියනවා මාත්‍යෝ මෙන්න මෙතනින් එහාට යන්න එපා. මෙන්න මේ ගානට යන්න කියලා වගකිය යුතු කවුරු හරි වතුරේ එක්කෙනෙක් ඉන්නත් ඕනේ, උඩ ඉඳන් බලාගෙන ඉන්නත් ඕනේ. ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒකින්ද කවුරු හරි කිනුනොත් කරන්න ඕනේ, පයින් එපා. කෑ ගහලා ආධාර ඉල්ලන්න, අර සූදානම් කරලා තියෙන දෙයක් විසි කරන්න. විසි කරලා කොහොම හරි කරලා ගන්න. ඒත් එක්කම අපිට පුළුවන් පිරිසක් ඉන්නවනම් මිනිස් දන්වැලක් ආකාරයට මේම අත්අල්ලගෙන ඉවරලා දන්වැලක් ආකාරයට එහෙම උදව් කරන්න පුළුවන් වතුර ගින්න කෙනෙක්ට. ඒ වගේම අර වගේ ලණුවක්, පොල්ලත්තක්, බෝලයක්, කෑන් එකක්, ටියුබ් එකක්, ඇඳුම් බෑග් එකක් ඔය ඕන එකක් විසි කරන්න පුළුවන්. ඒ ඔක්කොම ජීවිත ආරක්ෂක උපකරණ. ඒ වගේම ආධාර ගන්න පුළුවන්. ඒ වගේම දියට ගත්ත වහාම ඉස්පිරිතාලෙ ගෙනියන්න ඕනේ. ඊට වඩා වැදගත් කෘත්‍රිම හුස්ම හරක ස්පන්දනය දෙන එක. බෙල්ල කෙලින් කරන්න මේ විදිහට කටට තියලා හුස්ම දෙන්න. හුස්ම දෙකක් වගේ දෙන්න. හෘද ස්පන්දන 30ක් දෙන්න.
ඒ කියන්නේ පුහුණු වෙන්න අවශ්‍ය නැහැ. පුහුණු වෙන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. නැත්තම් පපුව මැදට අත තියලා වෙන මොනවත් කරන්න එපා. ඉස්පිරිතාලේ වෛද්‍යවරයාට බාර දෙනකන් පපුව තෙරපන්න. පුළුවන් නම් හුස්ම දෙන්න. ඒක නැතත් කමක් නැහැ. පපුව පුළුවන් තරම් තෙරපන්න. අපරයකට දෙක ගන්න. ඒ වුණොත් එහෙම ඔබට පුළුවන් ඒ ගිලිච්ච කෙනාව බේර ගන්න සහ මම අර මුලින් කියපු ටික අනුගමනය කරොත් එහෙම ගිලෙන්න නොදී බොහොම ආරක්ෂාකාරීව විනෝද ගමනක් ගිහිල්ලා තමන්ගේ වැඩේ කරගෙන බොහොම සතුටින් ඇවිල්ලා පවුලේත් එක්ක සාම්ප්‍රදායික ජීවත් වෙන්න පුළුවන්. ඔබට බොහොමත්ම ස්තුතියි අපේ ආරාධනාව පිළි අරගෙන අද කතාව විශේෂාංගයත් එක්ක එකතු වුණාට. ඒ වගේම ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය විසින් සිදු කරන මේ හැම වැඩසටහනක්ම අනාගතයේදී තවත් වඩාත් හොඳින් සාර්ථකව කරන්න හැකියාව ලැබෙන්න කියලා අද කතාව විශේෂාංගය වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙන ඔබ සියලු දෙනාටමත් බොහොම ස්තුතියි. ආයුබෝවන්.